බයිබල් කියවීම ගීතාවලිය 105 වෙනි ගීතාව පළවෙනි පදයේ සිට 45 වෙනි පදය දක්වා ඊශ්‍රායල් උදෙසා දෙවියන් වහන්සේ කළ පුදුම ක්‍රියා. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරව. උන්වහන්සේට ගීතිකා කරව. ප්‍රශංසා ගී කියව. උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කතා කරව. උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය ගැන පාරට්ටු කරගනී. ස්වාමින් සොයන්නන්ගේ සිත ප්‍රීතිමත් වේවා. ස්වාමීන් හා උන්වහන්සේගේ ශක්තිය සොයව. උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව. උන්වහන්සේගේ මෙහෙකරුවෝ ආබ්‍රහම්ගෙන් පැවත එන්නෙනි. උන්වහන්සේ විසින් තෝරාගත් වනුවන යාකෝබ්ගේ දරුවෙනි. උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු විනිශ්චයන්ද සිහි කරව. උන්වහන්සේ අපේ දෙවියෝ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ විනිශ්චයෝ මුළු පොළොවේය. උන්වහන්සේ පරම්පරා දසකට ආඥා කළ වචනය වන ස්වකීය ගිවිසුම සදා කාලයට සිහි කළසේක. ඒ වනාහි උන්වහන්සේගේ ආබ්‍රහම් සමග කළ ගිවිසුමය. ඊසාක්ට දුන් උන්වහන්සේගේ දියුරුමය. එය උන්වහන්සේ යාකෝබ්ට යහපතක්ද ඊශ්‍රායල්ට සදාකාල ගිවිසුමක්ද කොට ස්ථීර කරමින් තොපගේ උරුම කොටස වූ කානාන් දේශය තට දෙන්නෙමි කියා ඔවුන් ගණනින් ස්වල්පව එසේය. ඉතා ස්වල්පව එහි විදේශීව සිටියදී ඔවුන්ට කීසේක. ඔහු ජාතියකින් ජාතියකටත් එක රාජ්‍යකින් තවත් සෙනගක් වෙතටත් ගියෝය. උන්වහන්සේ ඔවුන්ට අයුත්තක් කරන්ට කිසිවෙකුට අවකාශ නොදුන්සේක. එසේය ඔවුන් ගැන රජුන්ට තරවටු කරමින් මාගේ අභිෂේක ලද්දවුන්ට අත නොගසව. මාගේ අනාගත වතුරවරුන්ට හිංසා නොකරවවි කීසේක. උන්වහන්සේ දේශයට දුර්භීක්ෂයක් පමුණුවා මුළු ආහාර වෘතිය සිඳ දමූසේක. ඔවුන්ට පෙරටුව මනුෂ්‍යයෙකු යැවූසේක. යෝසෙප් දාසයෙක් කොට විකුණ ලද්දේය. ඔහු ඔහුගේ පාද විලංගුලා රිදෙව්වෝය. ඔහු යදම් වලින් බද්ධන ලද්දේය. ඔහුගේ වචනය සිදුවන තෙක් ස්වාමින්ගේ වාක්‍ය ඔහු පරීක්ෂා කළේය. රජතෙම මනුෂ්‍යයන් යවා ඔහු මිදුවේය. එසේය මනුෂ්‍ය වර්ගයන්ගේ ආණ්ඩුකාරයා ඔහු නිදහස් කර ඇරියේය. තමාගේ ආණ්ඩුකාරයන් කැමති ලෙස බඳින්ටත් තමාගේ මන්ත්‍රීන්ට නුවණ දෙන්ටත් තමාගේ ගෙට ස්වාමියෙක්ද තමාගේ සියලු සම්පතියට අධිපතියෙක්ද කොට ඔහු පත් කළේය. ඊශ්‍රායල්ද මිස්රයට ආයේය. යාකෝබ් හාම්ගේ දේශයෙහි විදේශීව සිටියේය. උන්වහන්සේ ස්වකීය සෙනග අතිශයින් වැඩි කරමින් ඔවුන්ගේ එදිරිකාරයන්ට වඩා බලවත් කළසේක. උන්වහන්සේගේ සෙනගට වෛර කරන්නන්ට උන්වහන්සේගේ මෙහෙකරුවන්ට ප්‍රයෝග කරන්නටත් ඔවුන්ගේ සිත් හැරවූසේක. උන්වහන්සේ ස්වකීය මෙහෙකරු වූ මෝසෙස්ද තමන් විසින් තෝරාගත් ආරොන්ද යැවූසේක. ඔහු ඔවුන් අතරේ උන්වහන්සේගේ ලකුණද හාම්ගේ දේශයෙහි ආශ්චර්යයන්ද කළෝය. උන්වහන්සේ අන්ධකාරය යවා එය අඳුරු කළසේක. ඔහු
උන්වහන්සේගේ වචනයට විරුද්ධව කැරලි නොගැසුවෝය. උන්වහන්සේ ඔවුන්ගේ ජාලය ලේකොට ඔවුන්ගේ මත්ස්‍යයන් නැසූසේක. ඔවුන්ගේ දේශය තමුන්ගේ රජුන්ගේ ඇතුල් ගෙවල්හි පවා මැලියන්ගෙන් පිරී ගියාය. උන්වහන්සේ කතා කළ සේක. එවිට මැසිරංචුද ඔවුන්ගේ රට මුළුල්ලේහි කිලිතිවුල්ලෝද පිරුණෝය. වැසි වෙනුවට ගල් වැස්සද ඔවුන්ගේ දේශයට ගිනිදැල්ද වූ සේක. ඔවුන්ගේ මිදිවැල් සහ අත්තික්කා ගස්වලට පහරදී ඔවුන්ගේ සීමා තුළ ගස් බින්ද සේක. උන්වහන්සේ කතා කළ සේක. පළගෙටියෝද අසංඛ්‍ය ගණන් දැළඹුවෝද අවුත් ඔවුන්ගේ දේශයෙහි සියලු පලාජාති කැවෝය. ඔවුන්ගේ භූමියේ පලද කැවෝය. උන්වහන්සේ ඔවුන්ගේ සකල ශක්තියේ මුල වූ ඔවුන්ගේ දේශයෙහි සියලු කුළුඳුලන්ට පහරදුන් සේක. තවද උන්වහන්සේ රන්රිදී ඇතුව ඔවුන් පිටත ගෙනා සේක. උන්වහන්සේගේ ගෝත්‍රවල කිසි දුර්වලයෙක්ද නොසිටියේය. ඔවුන් පිටත්ව ගිය කල මිසරය සන්තෝෂ වූවාය. මක්නිසාද එහි වැසියන්ට ඔවුන් ගැන බයක් පැමිණ තිබුණේය. උන්වහන්සේ ආවරණය පිණිස වලාකුලක්ද රාත්‍රියේදී එළියදීමට ගින්නක්ද විදහා තැබූ සේක. ඔහු ඉල්ලුවෝය. උන්වහන්සේ වටවුන් එවූ සේක. ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැවුණු සේක. උන්වහන්සේ පර්වතය විවර කළ සේක. ජලය පැන නැගී ගංගාවක් මෙන් වියලී ස්ථානවල ගලා ගියේය. මක්නිසාද උන්වහන්සේ සුවකීය ශුද්ධ වචනයද තමන් මෙහෙකරු වූ ආබ්‍රහම්ද සිහි කළ සේක. උන්වහන්සේ සුවකීය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත් වූන් ගීතයද ඇතුව පිටත ගෙනා සේක. ඔවුන් උන්වහන්සේගේ පනත් රක්ෂා කරන පිණිසත් උන්වහන්සේගේ ව්‍යවස්ථා පවත්වන පිණිසත් උන්වහන්සේ ජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන් සේක. ඔහු මනුෂ්‍ය වර්ගයන්ගේ උත්සාහයේ ලාභය අයිති කරගත්තෝය. ස්වාමීන්ට ප්‍රශංසා කරව. ආමේන්.